ලොකු ලොකු ගණන් වලට ගන්න ටැප් වලට අන්තිමට වෙන දේ තමයි මෙන්න මේ තියෙන්නේ. මේවල සාමාන්‍යයෙන් මේ හැම ටැප් එකක්ම නමක් විතරයි කියලා මම නම් හිතන්නේ. මොකද මේ හැම ටැප් එකක්ම අවුරුදු දෙකක් විතර යනකොට මෙන්න මේ විදිහට අනිවාර්යෙන් මේ දේවල් වෙනවම තමයි. මෙන්න මේ තියෙන්නේ ඔක්සයිඩ් එක උඩරින්ම පැන්තිලා තියෙන විදිය. ඉතින් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ අතේ තියෙන මුදලත් ඉතිරි කරගෙන වටිනා දෙයක් මේ මුදලට ගන්න පුළුවන් කියන එක විතරයි මම නම් දකින්නේ. මොකද මේ රටේ තියෙන හැම දෙයක්ම මෙන්න මේ වගේ වෙනවා. මේ තියෙන්නේ වොෂ් බේසින් ටැප් එකකට වෙච්ච දෙයක්. ඉතින් මම හැමදාම මේ වගේ දෙයක් ආවම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් ඒක අදත් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි ඔක්සයිඩ් බැඳෙන්නේ. ඉතින් ඒක බැඳුනට පස්සේ ඇත්තටම ඉතින් ටැප් එකේ වැඩක් නැති වෙනවා. ඉතින් මොකද මේ ටැප් එක පැත්තෙන් බැලුවත් අවුරුදු දෙකක් යනකොට මෙන්න මේ විදිහට පාට වෙනස් වෙනවා. ඉතින් මොන ටැප් එක දැම්මත් ඒක වෙනවා කියන එක තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අපි කියන්නේ.